hello highway එකේ ඉන්නේ කන්න නතර කරා පොඩි දවසකින් වීඩියෝ එකක් දාන්න උනේ ලංකාවට ඇවිල්ලා ගංගොඩේ වැරවල යන සෙට් වුණානේ දවස් හත්වල ගිහිල්ලා බලංගොඩට දාලා ආවට පස්සේ මේ වැඩේ උනේ මෙහෙමයි මේ අයියලයි මේ මගේ යාළුවෙක් ඉන්නවා සසීන් කියලා අපේ පිටේ එකට ඉස්කෝලේ හිටියේ ඉස්කෝලේ ටෙරිකල් සෙන්ටර් එකේ ඉතින් මේ ඌ සාමාන්‍යයෙන් ඔය වැඩ කරනවා සුනාමි කාලේ ඉඳලම මේ වගේ කොම් චැරිටි සීන් වැඩ තමා කරගෙන ඉන්නේ ඉතින් උඹට ලංකාවට එනකොට මම කලින් ඔය වැඩවලට සෙට්ලා දිනනත් එක්ක මේ ඊට පස්සේ මම ලංකාවට එනකොට මම කර දාපු වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තිබ්බා දැන් කැන්ඩි ආව ගමන් සෙට් වෙමු කියලා ඒකත් පොඩි අදහසක් තිබ්බා මේ මෙහෙම තියෙද්දි තමයි ගංගාතුර කේස් එක ආවේ ගංගාතුර ආපු ගමන් මොයි අනිවාර්ය වගේ වැඩකට බහිනවනේ එයාලා මූ වැඩ ඉතින් උගේ Facebook එකේ දානවා මේ කරන වැඩ ටික ඊට පස්සේ ඉතින් මමත් මැසේජ් එකක් දැම්මා සෙට් වෙමු කියලා ඒ මං එන්නම් කියලා ඊට පස්සේ බඩු ටික යාලගේ මෙහෙ කොළඹ එකතු කරලා තමයි නුවරට අරන් යන්නේ. උදින් එක පෝස්ට් එකක් දාන්න ඕන ලොරි දෙකක් තුනක් පිරෙන්න බඩු ලෙවෙත් සෙට් කරනවා Facebook එකේ. ඊට පස්සේ මේ මංගේ ලොරියක් සෙට් වුණා ඒකනේ කරලා ගියා ගම්පලට. ගිහිල්ලා දෙන්න ගියාට පස්සේ යන පැත්ත පළාත ඉවරයි තනි කර. ගම්පලම. ඉතින් මේ ගම්පලම කියන්නේ ටවුන් එක සහ ඔය නායකගේ ප්ලේස් ටික. එළින උත් එක්ක වලට බහලා සෙට් එකත් එක්ක දවස් මම ඉතින් මුකුත් ඇඳුමක් අරන් ගියේ නෑ. තත්ත්වය හරියටම දන්නේ නැහනේ. ගිහිල්ලා අරන් ගියේ මගේ මම දැන් හිටිය ඇඳුමයි ටාපෝන් චාර්ජරේ බෂ් එකේ ටූත් පේස්ට් එක ෆෝන් චාර්ජර් ටික තමයි වෙනමුත් නෑ. ඊපස්සේ ගිහිල්ලා ඊට පස්සේ ඉතින් දවස් දෙකකින් විතර එන්නේ ඉතින් ගියේ මම වැඩ ඉතින් සෑහෙන්න මේ සෙට් නාම දවස් 4ක් තිරියා දවස් දෙකක් විතර එකම ඇඳුම අඳිනකොට එපා වුණා. ඊට පස්සේ ගංගතුර ආදාරවටම සෙට් වෙච්ච කට්ටියගේ ඇඳුමක් මේ සෙට් කරගෙන ඒක තමයි ඇඳේ ඊටම දවස් දෙක. මම හිතනවා මම දෙක කොහෙ ගියා වීඩියෝ එකක් දානවනේ මම මේ සැරේ වීඩියෝ ගන්න උන්නේ නැහැ. ගියාට පස්සේ ෆෝන් එකේ වීඩියෝ කරන්න උන්නේ නැහැ. ෆෝන් එකත් මේ කැමරා එකවත් මම අතර ගන්න උන්නේ නැහැ. ඊට පස්සේ
බස් එක සෙට් කරගෙන බස් එක ගාවේ කොළඹට ආවා. ඇවිල්ලා මගේ ඔෆිස් එකේ කලින් ටෙලිකොම් එකේ යාළුවෝ තුනෙක් එක්ක සෙට් වුණා. දැන් මේ ගමේ යනවා. ගෙදර හිටියේ නෑනේ. දැන් ලබන හති සෙනසුරාදා වෙනකොට යන්න ඕන. ඊට අම්මලත් එක්ක පොඩ්ඩක් ඉඳලා ඔන්න කියලා දැන් මේ හයිවේ එක ළඟ හයිවේ එක නතර කරා කණ්ඩ. එනවා. කාලා තව වීඩියෝ එකේ ගම පැත්තට යන කට්ටිය වීඩියෝ එක දාන්නවා. මේ තමයි මතුගම පැලවත් හරහා මොරවකට තියෙන මාර්ගය. මේක මාර ලස්සනයි. යන ගමන් අපි ඉස්සර යන ඇල නාඩ තැනක් තියෙනවා. එතට යන්න පුළුවන් වුණත් යා. ඒක අපි නාන තැනක්. බලමු ගිහිල්ලා කට්ටි ඉන්නවද දන්නේ නැහැ. නාන්නත් තා ගොඩ කාලෙකින් ඇවිල්ලා නැහැ. මේ කවුරුවත් අයිති කරගෙනද එහෙම දන්නෙත් නැහැ හැබැයි. ඒතන තියෙනවද දන්නේ නැහැ. උතර පාර නම් නැනවා. එච්චර එලි වෙලා වගේ. බඩ වැඩි ලොකු වෙලානේ. කලින් එනවා තිබ්බට වැඩිය ලේසියට ලොකු වෙලා මෙතන. ගම් වතුර ගල්ලා හින්දා වෙන්නේ නැති. මේක තමයි අපේ ගම. උරුයා